Hello, welcome to Kushro's Diary. අපි මේ කොළඹ යන ගම හස්බන්ඩ්ගේ ගෙදර. අද දවස අපි දෙන්නට ගොඩාක් විශේෂයි. හේතුව අද අපි දෙන්න එකතු වෙලා යන පළවෙනි සිරිපාද ගමන. හස්බන්ඩ්ගේ ගෙදර අයයි, යාළුවෝයි, නෑදෑයෝ මේ හැමෝම එකතු කරගෙන අපි මෙන්න මේ විදිහට සිරිපාද ගමනට ලෑස්ති වුණා. ඉස්සෙල්ලාම අපි ආශිර්වාද ගන්න ගියේ නවගමු දේවාලයට. නවගමු දේවාලය ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ පත්තිනි මෑණියන්ට තියෙන පොදු පූජා නිසා. අපි ගිය දවසෙත් ගොඩාක් දෙනෙක් ඇවිල්ලා හිටියා පත්තිනි මෑණියන්ට පොදු පූජා පවත්වන්න. සුබ සමන් දෙවියන්ගේ ආශිර්වාදයත් මේ විදිහට නවගමු දේවාලයෙන් අරගෙන අපි එතනින් එන්න පිටත් වුණා. දීර්ඝ ගමනක වෙහෙස මහන්සිය නිවා ගන්න අපි යටියන්තොට පැත්තේ කඩේකින් මෙන්න මේ විදිහට නැවතුවා. අපි අරගෙන ගිය කැම ටිකක් කාලා ඒ කඩෙන් ප්ලේට් බොන්න අපි අමතක කරේ නැහැ. ඊළඟට අපි අපේ තියෙන වෙහෙස මහන්සිය නිවා ගන්න මේ වගේ කිතුල් ගල පැත්තේ තැනකින් මේ විදිහට නාලා කරලා පිරිසිදු වුණා. ඊළඟට අපි ඇතුළුනේ සමන් දෙවියන්ගේ අඩවියට. මහවස්ස කැලේ තියෙන ශ්‍රී සමන් දේවාලයෙන් මේ විදිහට අපි ආශිර්වාද ගන්න අමතක කරේ නැහැ. මේ විදිහට ආශිර්වාද ගත් අපි ඊළඟට අපේ සිරිපා කරුණා කරන අපේ ගමන මෙන්න මේ විදිහට පටන් ගත්තා. ගෙනාදයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර තබා යන්න එපා මහසෑ බිමනි සරු කර මන්නා හිතින් පේවී සම්බුදු සිරිපා මුල වැටි වඳිනු ලොකිලිටි කර පින්බිම සමනොල. සවස 5 මාර වෙද්දී ශ්‍රීපාද ගමන පටන් ගන්න තැනට මෙන්න මේ විදිහට අපි ළඟා වුණා. සවස 6 වෙද්දී ලෑස්ති වෙලා මෙන්න මේ විදිහට හැටනල්ල තනිපාර ඔස්සේ අපි ශ්‍රීපාද කරුණා කරන්න පටන් ගත්තා. මේ විදිහට ඉදිරියට කරුණා කරද්දී අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා මකර තොරණ. මකර තොරණෙන් පස්සේ හමු වෙන විශේෂ තැන් විදිහට සිතගංගොල ඉදිකටුපාන හඳුන්වන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහට යද්දී අපි ගියේ සෙනසුරාදා ඉරිදා දවසක් නිසා අපිට සිරිපා කරුණා කරන්න ආපු විශාල බැතිපොතුන් පිරිසක් හමු වුණා. ඒ හින්දා අපිට එක පඩියක විනාඩි 20ක් විතර කාලයක් ඉන්න සිද්ධ වුණා. කොහොම හරි පාන්දර 5 මාර වෙද්දී ශ්‍රීපාදස්ථානය වන්දනා කරලා ඉර සේවයත් බලාගෙන අපි මෙන්න මේ විදිහට පහළට කරුණා කරා. මේ විදිහට සිරිපා කරුණා කරපු ගමන අවසන් කරලා අපි නැවතත් ගෙදර එන අතරමඟ කිතුල්ගල ප්‍රදේශයෙන් දවල්ට කෑමත් අරගෙන මෙන්න මේ විදිහට නාල් කරලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. මතක ඇතුව කුෂ්රෝස් ඩයරි අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් අපි ගිහින් ඉන්න හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.